රමණි රුක්ලාන්ති මාගේ ආදර අම්මා. ඇය දක්ෂ කිවිඳියක්. ගායනය පිළිබඳ මුල් පාඩම් මාහට කියා දුන්නේ ඇයයි. ලේඛන හැකියාව, ගීත ගායන හැකියාව ඇගෙන් මාලද දායාදය. 2014 ඉඳන් මේ දක්වා මා විසින් කර හැම නාට්‍යකම ඇඳුම් නිර්මාණය, රංගනය වගේම පුහුණුවීම් අවස්ථාවලදී අප නාට්‍ය ශිල්පීන් ශිල්පිනියන් රැක බලා ගනිමින් ඔබ කරන ඒ අමිල මෙහෙවරට මගේ හදපතුලෙන්ම නැගෙන ස්තුතිය. මනි රුක්ලාන්ති මේ දවස්වල අපි විරූප නාට්‍ය පුහුණුවීම් කටයුතු දෙනවා. මම මේ රානුක පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන ලබන 6 වෙනි නාට්‍යයේ ඒ නාට්‍ය හැම එකටම මම සහභාගී වුණා 2014 ඉඳලා 2024 වෙනකම්. මේ නාට්‍ය 6ෙම මම රඟපාලා තියෙනවා. මේ සැරේ මම අත්වැල් ගායනයෙන් මේ නාට්‍යයට සහභාගී වෙනවා. මේ නාට්‍යයේදී මම දකිනවා 2014 ඉඳලා 24ට විශාල ප්‍රගමනයක් ඇති වෙලා තියෙනවා. මුලදී අපි ඇඳුම් පැළඳුම් එහෙම මමමයි ඇඳුම් මැහැවේ. එතකොට රූපාන්තරණයට වෙනකම් මේක අපි සිදු වුණා. ඒ කියන්නේ පස්වෙනි නාට්‍යයට වෙනකම් ඇඳුම් මහඬ සිද්ධ වුණා. නමුත් දැන් දියුණු වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් වෙනවා කුලිපදන මත අවශ්‍ය ඇඳුම් තෝරගන්න. ඒ වගේම මේ නාට්‍ය අපි දකිනවා 2017 මේ වෙනකම් හොඳ රසික පිරිසක් නාට්‍ය බැලීමට මුලදී හිටියේ නෑ. එහෙම දැන් විශාල රසික පිරිසක් රණුකී නාට්‍ය වටා එක් වෙලා තියෙනවා. ඒක විශාල දියුණුවක් හැටියට මම දකිනවා. ඉතින් මේ විශාල රසික පිරිසක් සිටීම මේවරත් මම හිතන්නේ විශේෂත්වය තමයි මේකේ ජවනිකාවට ගීතමය 나ට්‍යයක් හැටියට මේක වේදිකාගත වෙන්නේ. ඉතින් මටත් මේ 6 වෙනි වරටත් සහභාගී වීමට ලැබුණ එක ගැන මම ඉතාමත්ම සතුටටපත් වෙනවා. ඉතින් මේ සැරේ ප්ලේ හවුස් තියටර් එකේ මාර්තු 15 16 6:30ට රඟ දැක්වෙනවා. ඒ ඔයගොල්ලෝ එන්න මේ විශේෂ නාට්‍ය බලන්න, මේ රස විඳින්න. මේ අමුතුම අත්දැකීමක් වෙනවා ඔබ සැමට. ඉතින් බොහොම ස්තුතියි.